රයිට් සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අදත් මම තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කතා කරන්නේ ලොජික් ගේට්ස් ගැන. ලොජික් ගේට්ස් අපේ යුනිවර්සිටි වල ඉන්න සහ A level O level කරන අපේ දුවල පුතාලා ගොඩක් වෙලාවට හැම වෙලේම ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක්, ඉගෙන ගන්න මොඩියුල් එකක්. ඉතින් මේ ලොජික් ගේට්ස් ඇත්තටම අපි යූස් කරන්නේ සර්කිට් බෝඩ්ස් වල, ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් වල මේක යූස් වෙන්නේ. ඇත්තටම ඒක ෆිසිකලි අපිට පේන දෙයක් නෙමෙයි. මේක ඉන්ටර්ගේට් වෙලා තියෙන්නේ ICs වල, එතකොට කන්ට්‍රෝලර්ස් වල, එතකොට පොඩි චිප්ස් වල මේ ඇතුලේ මේක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ ඇත්තටම අවුට්පුට් එක මොන වගේ විදිහටද එන්න ඕන කියන එක මත තමයි මේ දේවල් යූස් වෙන්නේ. ඉතින් මේ ලොජික් ගේට්ස් ගැන කතා කරන්න කලින් හැම වෙලේම දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි කම්පියුටර් එකක් රන් වෙන්නේ සහ කම්පියුටර් එකක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් එකතු කරලා. ඉතින් ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් හැම වෙලේම රන් වෙන්නේ ඉලෙක්ට්‍රොනික් විදිහේ ඉලෙක්ට්‍රිසිටි එකක් තියෙන්න ඕන එකට. ඉතින් ඒක එහෙම රන් වෙන්න ඉලෙක්ට්‍රිසිටි එකක් තියෙනවා කියන එක තමයි අපි 1 කියන එකෙන් රිප්‍රසන්ට් කරන්නේ. කියන්නේ 1 and 0 කියලා කියන්නේ percent of electricity and 0 කියලා කියන්නේ absence of electricity. ඉතින් මේ දෙක මත තමයි මේ කම්පියුටර් එක සහ ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් ඕනම දෙයක් රන් වෙන්නේ. ඉතින් මේ ලොජික් ගේට්ස් ඔයගොල්ලෝ මේ ගැන මම අග්නේ කියන දේවල් ඇහුවහම ලොජික් ගේට් එකක් දැක්කහම ඔයාලට හිතෙයි ආරයි මෙන්න මේ දේ තමයි මේ කියලා තියෙන්නේ කියලා. ඉතින් ලොජික් ගේට් එකක අපිට අපේ සිලබස් වල උගන්වන ලොජික් ගේට්ස් 5ක් තියෙනවා. සහ යුනිවර්සල් ලොජික් ගේට්ස් උත් තියෙනවා. ඉතින් අපි මුලින් බලමු අර අනිත් මම කියපු 5 ගැන. ඉතින් පළවෙනි එක not, දෙවෙනි එක and, තුන්වෙනි එක or, හතරවෙනි එක XOR, පස්වෙනි එක XNOR. ඉතින් මේ පහට ඇරෙන්න යුනිවර්සල් ගේට්ස් දෙකක් තියෙනවා. NAND සහ AND කියලා. NAND සහ no කියලා. ඉතින් මේ ගේට්ස් වල truth table කියලා අපි ටේබල් එකක් ඇඳලා inputs මාක් කරලා ඒකේ output එක එන විදිහ මේ පහට සහ මේ හතටම වෙනස්. ඒක ලකුණු කරලා මේකේ equation එකක් අරගෙන ඉතින් ගොඩක් දේවල් අපි කරනවා. ඉතින් මේ equation එක තව සරල කරන්න අපිට හඳුන්වා දීලා තියෙනවා තව ක්‍රම දෙකක්. ඒ තමයි boolean algebra සහ Karnaugh map කියන එක දෙක. ඉතින් අපි boolean algebra සහ Karnaugh map සහ මේ truth tables, මේ inputs outputs ගැන අපි තවත් ඉදිරියට කතා කරමු. ඉතින් අදට මම මෙතනින් මේ කතා බහ නවත්වනවා. හැබැයි අපි ඉදිරියට මේ මම කියපු අනිත් මාතෘකා ගැන මේ ලොජික් ගේට්ස් වල තවත් ගැඹුරට අපි මේ දේවල් කතා කරමු.